Hey everyone, welcome back to my channel. ඔන්න ඉතින් අද නම් වීඩියෝ එකක් ගන්න කාලෙකින් මේ දවස් ටිකේ සෙමෙස්ටර් එකේ අන්තිම නිසා පොඩි වැඩ වගේක් තිබ්බා. ඉතින් මේ යන්නේත් යුනිවර්සිටි එකෙන් ඕගනයිස් කරපු ප්‍රෝග්‍රෑම් එකකට. ඉතින් මට හිතුණා මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තිබ්බේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට කොරියන් කල්චර් එක හරිම රිලැක්ස් විදිහට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙන්න. ඉතින් මේකේ සෙෂන් 2-3ක් තිබ්බා. අපි බලමු මොනවද ඒ කියලා. පළවෙනියටම තිබ්බේ යෝගා ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් සාමාන්‍යයෙන් යෝගා සෙෂන් එකක් කියන්නේ calming refreshing class එකක්. මේක මගේ ෆස්ට් යෝගා ක්ලාස් එක. මේ තියෙන්නේ අපි යන දෙවනි සෙෂන් එක. මේක මම ආසම සෙෂන් එක කිව්වොත් හරි. මුලින් පටන් ගත්තේ මේ විදිහට වුණාට ඊට පස්සේ තියෙන්නේ මම ආසම දෙයක්. බලාගෙන ඉන්නකෝ. මුලින්ම මේ සෝං එකට ඩාන්ස් එකක් කළා. අරිරන් කියන්නේ කොරියන් ෆෝක් සෝංග්ස් වලට මේ සින්දු වල තනිකම වේදනාව බලාපොරොත්තුව මේ වගේ හැඟීම් ගොඩාක් එකතු වෙලා තියෙනවා. ඉතින් යුනෙස්කෝ සංවිධානයෙන් මගිනුත් අරිරං අඳුනගෙන තියෙනවා ඉන්ටැන්ජිබල් කල්චරල් හෙරිටේජ් එකක් විදිහට. අපි මේ පර්ෆෝම් එක අද කරන්නේ BTS ලගේ රීමේක් වර්ෂන් එකට. ඔන්න ඉතින් ඊළඟට තමයි මම ආසම දේ තිබ්බේ. කොරියාවට එන්න කැමති කොරියන් ඩ්‍රාමා බලන ගොඩාක් දෙනෙක්ගේ ආසාවක් තමයි මේ කොරියන් හාන්බොක් එක අඳින එක. කොරියන් හාන්බොක් එක කියන්නේ කොරියාවේ ට්‍රැඩිෂනල් කොස්ටියුම් එක. ඉතින් ඔන්න මටත් අද chance එකක් හම්බුණා කොරියන් හාන්බොක් එක අඳින්න. ඒක හරිම ලස්සනයි. ඔන්න ඉතින් ඒ දවස ඉවර වුණා. ඊට පස්සේ මේ තියෙන ඊළඟ දවසේ. එදා මුලින්ම තිබ්බේ අපිට පොඩි ගේම්ස් වගේක් කරන්න. ඊළඟට අපි සින්දු කිව්වා. ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරා. මේ දේවල් මට හරියට බැරි වුණත් මම මේවට එන්ගේජ් වුණේ හරිම ආසාවෙන්. ඉතින් මේ දේවල් වලට අපිට සපෝට් කරේ ස්මයිල් එන්ටර්ටේන්මන්ට් ගෲප් එක. ඉතින් මේ වෙලාවේ කෙකම්බෙල් පෙයා සෙන්ටර් එකට වගේම ස්මයිල් එන්ටර්ටේන්මන්ට් ගෲප් එකටත් මම තෑන්ක්ස් කරනවා. ඒ විතරක් නෙමෙයි එයාලගෙන් හරිම ලස්සන කියුට් ගිෆ්ට් එකකුත් හම්බුණා. මේ තියෙන්නේ තුන්වෙනි දවස. තුන්වෙනි දවස නෙමෙයි තුන්වෙනි සෙෂන් එක. යමු ගිහින් බලමු අද මොනවද තියෙන්නේ කියලා. අද අපිට කියලා දුන්නා මෙන්න මේ ජංමියොන්ග්රු හදන විදිහ ගැන. මේක ටිකක් ලංකාවේ පිරිත් නූලට සමානයි. මෙයාලා මේකෙන් ගොතලා මේක අතේ බැඳගෙන විශ්වාස කරනවා අපිව නරක දේවල් වලින් ආරක්ෂා කරනවා, නරක ආත්ම වලින් ආරක්ෂා කරනවා. මෙන්න මේ වගේ දේවල්. ගොඩාක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ පුංචි ළමයි වෙනුවෙන්ලු. ඔන්න මේ තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එකේ ඊළඟ දවස.
මේ දවසේ අපිට පුළුවන් වුණා එක්ස්පීරියන්ස් කරන්න කොරියන් යුනිෆෝම් එක. කොරියන් යුනිෆෝම් එකත් ඇඳගෙන පොඩි ගේම්ස් ටිකක් තමයි ඒ දවසේ කළේ. ඒ ගේම් එක නම් හරිම අමාරුයි. මට එකක්වත් හරිම ටාගට් එකට දාගන්න බැරි වුණා. කලින් ගේම් එක බැරි වුණාට බලන්නකො මේ ගේම් එක. මේක මමත් හිතුවේ නැති විදිහට මම වින් කළා. ඔන්න ඉතින් අපි අද ඇඳගෙන ඉන්නේ කොරියන් ස්ට්‍රීට් ඩාන්සර්ස්ලාගේ කොස්ටියුම් එක. කොරියන් ස්ට්‍රීට් ඩාන්සර්ස්ලා කියන්නේ මුදල් හොයන්න ස්ට්‍රීට් වල සින්දු කියන ඩාන්ස් කරන කට්ටිය. ඉතින් මේ දේවල් තාමත් කොරියාවේ සමහර ප්‍රදේශවල අපිට දැක ගන්න පුළුවන් වෙයි කියලා සොන්සෙන්නින් කිව්වා. ඒ වුණාට ඉතින් මම තාම නම් එක්ස්පීරියන්ස් කරලා නැහැ. මට දවසක දකින්න හම්බුනොත් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඔය විදිහට සෙමෙස්ටර් එකක් පුරාවට තිබුණ ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණා. ඉතින් මේ දේවල් අපිට කියලා දුන්නට යුනිවර්සිටි එකට කෙගම් වෙල්ෆෙයාර් සෙන්ටර් එකට වගේම ස්මයිල් එන්ටර්ටේන්මන්ට් ගෲප් එකටත් ගොඩාක් ස්තුතියි. මම ඉතින් ආයෙත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනටම එනකම් පරිස්සමට ඉන්න. බයි.